ආයිබෝන් ඔයාලා හැමෝටම අදත් ගමයි මම YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. රැයට කාලා ඉතුරුන පාන් අයින් කරාද? ඔන්න ආයෙ අයින් කරන්න ඕනේ නැහැ. ඒ වගේම රස කැවිල්ලක් හදාගන්න විදිහ මම අද කියලා දෙන්නම්. මේක වැඩි වෙලාවක් යන ඇතුළට ටක් ගාලා හදාගන්න පුළුවන් ඔයාලට. අපි බලමු මේ රස කැවිල්ල කොහොමද හදන්නේ කියලා. ඔයාලා මුලින්ම ඉතුරුන පාන් එක අරගෙන ඒක කුරු පාට වෙලා තියෙන හරිය කපලා අයින් කරගන්න. ඉතුරු ටික පොඩි කෑලි වලට කපලා භාජනයකට දාගන්න. ඔයාලා මේ මම කඩා ගන්න විදිහට පොඩි කෑලි කඩලා භාජනයට දාගන්න. ඊපස්සේ පොඩියට කඩාගත්ත පාන් කෑලි කිරිවල පොගව ගන්න ඕන. ඒකට ඔයාලා ප්‍රෙස් මිල්ක් හරි එහෙම නැත්නම් පිටි කිරි මේස ඇරි දෙකක් උණු වතුර දිය කරලා ගත්තත් කමක් නැහැ. දැන් මේක හොඳට අනා ගන්න. ඔයාලා මේක හොඳට අනාගෙන ඉවර වෙලා කුඩා බෝල හදා ගන්න. මම මේ හදන ප්‍රමාණයට වගේ ඔයාලා හදා ගන්න. මේ බෝල හදාගෙන ඉවරලා මේක ගැඹුරු තෙලේ බැද ගන්න ඕන. බැදලා හිටන් ඒක බහන්න ඕන. පැණි එකකට අපි මේ පැණි එක දැන් හදාගමු. පැණි එක හදා ගන්න සීනි 150කුයි වතුර කෝප්පයක් ගත්තා. එනසාලට දෙකක් ගත්තා. අවශ්‍ය ප්‍රමාණය ලුණු දාගන්න. ලුණු අරගත්තා. මුලින්ම සීනි ටික හත්තියකට දාගන්න. ඒකට එනසාලට දෙකයි අවශ්‍ය ප්‍රමාණය ලුණු ටිකකුයි දාගන්න. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාගෙන අපි මේක ලිපේ තියලා පැණිය කුණු කරගමු. ඔයාලා මේ පැණියක නූල් ඇඳන් පැඳමට කලින් බාගන්න. අපි දැන් පාන් බෝල ටික පැදගමු. ඒකට මම තාච්චියකට තෙල් ටිකක් දාලා රත් වෙන්න තිබ්බා. මේක හොඳට රත් වුණාට පස්සේ අපි හදාගත්ත පාන් බෝල ටික දාගමු තෙල් එකට. ඔයාලා ගොඩක් දාගන්න එපා. ටිකක් දාගන්න. 4-5 වගේ පැදගමු. රන්වන් පාට පැදිගෙන එනකොට ඔයාලා මේක බාගන්න. මේක බාගන්න ඕනේ අපි හදාගත්ත පැණි හට්ටියටමයි. දැන් ඔයාලා හට්ටියට දාගත්ත බෝල ටික පැණිත් එක්ක හොඳට කලවම් කරගන්න. ඔන්න දැන් අපේ පාන් පැණි බෝල හදාගෙන ඉවරයි. ඔයාලා රැයට කාලා ඉතුරු වෙන පාන් විසික් කරා නම් ඔන්න ආයෙ විසික කරන්න එපා. මේ විදිහට හදලා බලන්න. බලන්න රස කොහොමද කියලාත් කියන්න. ඔයාලා ගෙදර පොඩි දරුවෝ ඉන්නවා නම් එයාලත් මේකට ගොඩක් කැමති වෙයි. පැණි රසට තියෙන නිසා ඔයාලා අනිවාර්යෙන් හදලා හිටන් එයාලට දීලා බලන්න. මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න කැමති ඔයාලා ළමයි මම YouTube channel එක subscribe කරලා තියාගන්න. වෙනද වගේම මේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් ළඟම දවසක මේ වගේ රසම රස රෙසිපියක් කරගෙන මම එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.